Hi guys, ඔන්න ඉතින් අද වෙනස්ම වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. මේ තමයි මගේ බර්ත්ඩේ එක දවස මම සෙලිබ්‍රේට් කරපු විදිහ. ඉතින් මුලින්ම පහන තියලා බුද්ධ පූජාව තියලා කිරිබත් හදලා මගේ හස්බන්ඩ්ටත් මම කිරිබත් කෑවුවා. එයාගේ උදේම තිබ්බ එයාගේ විශ් එකත් එක්ක මගේ මුළු දවසම සතුටින් පිරීතිරිලා ගියා. ඊට පස්සේ මම කුරක්කන් කැඳ හැදුවා. ඒ තමයි ගිලන් කසටයි ලෙඩෙකුට දෙන්නයි මෙන්න මෙයාටත් කෝප්පයක් දාලා දුන්නා. ඊට පස්සේ මම හදන්න යනවා බටු මෝජුවක්. බටු මෝජුව හදන්න මගේ උපන්දිනේට පස්සේ දවසේ තමයි අපිට දානේ තියෙන්නේ. දානෙට ගන්න තමයි මම මේක පිළියෙල කරගත්තේ. ඊට පස්සේ තවත් ලෙඩෙකුට කොළ වර්ගයක් තිබ්බ මම ඒක තම්බලා දුන්නා. දවල් 12ට බලන්න යන මම මේක අරගෙන ගියා. ඊට පස්සේ මෙයා මාව ටවුන් එකන් ගියා. ටවුන් එකන් ගිහලා ඉස්සෙල්ලාම කරේ මට කන්න දීපු එක. අපි රයිස් එකක් ගත්තා. ඊට පස්සේ කේක් කෑල්ලක් කරන් දුන්නා. මේ තමයි එයා මට දීපු තෑගි. මෙයා තමයි මට තෑගි ගොඩාක් දුන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. මගේ උපන්දිනේ දවසේ තමයි මම වැඩියෙන්ම සතුටු වෙන දවස. මොකද තෑගි භෝග දෙනවා, සුබ පැතුම් එකතු වෙනවා. ඉතින් ඒවත් එක්ක ජීවිතේ හරියම සුන්දරයි. ඊට පස්සේ මෙයා මට වටිනම තෑග්ගක් දුන්නා. ගෘහණියක් වුණාම ජීවිතයේ එදිනෙදා කාර්යයන් කරනකොට ඔළුවට වෙහෙසක් දැනෙනවා. ඉතින් මෙයා මටම මසාජ් කරගන්න කියලා මෙන්න මේ හෙඩ් මසාජ් එක අරන් දුන්නා. ඉතින් ඒකට නම් ගොඩාක් පිං. මේ තියෙන්නේ අම්මා නංගි, මගේ අම්මයි තාත්තයි, අයියයි අක්කයි මස්සිනා, ඒ හැමෝම දීපු තෑගි තමයි මේ තියෙන්නේ. ඒ තෑගිත් හරිම ලස්සනයි. ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. මේ විදිහට තමයි මගේ දවස ගෙවුනේ. උපන්දිනේ කියන දවස විශේෂයෙන්ම අපි හැමෝටම මේ වගේ දවසක් එනවා අවුරුද්දට එකපාරක්. ඉතින් ඒ දවස අපි හැමෝම සතුටින් සමරනවා. පිපුණු තිසරුම් මගදී දුටුවේ බැලුණු ඒ උපුල් නොදක